හෙලෝ යාළුවනේ කොහොමද? ගොඩ දවසකට පස්සේ මම ලස්සන දිග වීඩියෝ එකක් ගෙනාවා. මම හදිසියෙම හිතුවා මාතරපුරි ටුවර් එකක් කරන්න ඕනේ කියලා. මේක හදිසියෙම ගත්ත බජට් ටුවර් එකක්. ගත්ත තීරණයක් යන්න වාහනයක යන ලොකු ගාණක් කිව්වා. ඉතින් අපි ගෙදර තුන්දෙනා කල්පනා කරා අම්මට අස්සන්නවා. මේ විදිහට highway express එකේ මේ බස් එකක් arrange කරගෙන මෙන්න මේ මාතර ටුවර් එක යන්න. ඇත්තටම මේ අපි දැන් බස් එකට නැගලා ඉන්නේ. මේ බස් එක ඒ කියන්නේ දැන් මාතරට යන්න මේ කොට්ටාවේ ඉඳලා highway express එකේ රුපියල් 930යි එක්කෙනෙකුට එන්නේ. ඉතින් තුන් දෙනෙකුට 2900 ගණන් ගියා. ඊපස්සේ අපි මාතරට බැස්සා පැය එකමාරක් විතර ගියාට පස්සේ මේ අපි ගත්ත රූම් එක මෙන්න මේක හරියම මේ ගානත් හරි වර්ත් හරි කියන්නේ ඒගොල්ලෝ හරි සාධාරණයි. ඉතින් දැන් ඊට පස්සේ මේ අපි ඊට පස්සේ ආවා මේ සීක්‍රට් බීච් එකට මාතර. මේ ඇත්තටම හරි රිලැක්ස් වෙන මාරම ලස්සන දර්ශනයක් තියෙන්නේ. හරිම ලස්සනයි. ඒ සබා සෞන්දර්ය කියලා වචනයකින් කියලා නිම කරන්න බෑ. අර අපේ ඇත්තටම හරිම ස්ට්‍රෙස් එකකින් ඉන්න අවස්ථාවල මේ වගේ ගමනක් මේ ඉක්මනටම arrange කරගෙන යන්න පුළුවන් නම් ඊටමත් අඩු මුදලකට ඇත්තටම යන්නත් පුළුවන්. ඉතින් මේ විදේශීය කට්ටිය ගොඩාක් ඇවිල්ලා හිටියා. හරිම මේ ඇත්තටම ෂෝක් මේ එයාලත් හරි හෙල්ප්ෆුල් හොඳට කතා බහ කරා අපිත් එක්ක. මේ විදිහටම අපේ ලංකාව ලස්සනයි කිව්වා එයාලා ගොඩාක් ආදරේ කරා ලංකාවට. ඉතින් මේ මම රිලැක්ස් එකකින් ඉන්නවා. අපි මේ ඔය සීක්‍රට් බීච් එක අපි කරේ ගෙස්ට් එකට ඇවිල්ලා ඉස්සලාම ඊපස්සේ මිරිස්සට ආවා බස් එකේ ප්‍රයිවට් බස් එකේ. එතට ඇවිල්ලා තමයි ත්‍රිවිලක් දාගෙන මේ සීක්‍රට් බීච් එකට ගියේ. ඔය දැන් අපි ලන්ච් එක ගන්නවා එතනම එතන ඕඩර් කරලා අපිට ගන්න පුළුවන්. මේ ලන්ච් එකකට සාමාන්‍යයෙන් ගියා මේ රයිස් එක සී ෆුඩ් රයිස් එක ඒක 2600 ගානක් තිබ්බේ. අපිට දුන්නේ 2300 ගානකට වගේ මට මතක. ශ්‍රී ලංකන් අයට ඊට මේ ජූස් එකක් ගත්තා ලෙමන් ජූස් එකක්. ඒකත් හරි රහයි. ඉතින් ඔක්කොම 3100ක් වගේ තමයි ලන්ච් එකට ගියේ. ඊට පස්සේ අපි එතන ටිකක් මේ බෙද එකත් එක්ක ටිකක් රැල්ල සැර වැඩි නෑ වාපි නෑවට මේ ටිකක් හරි ටිකක් ඒක ටිකක් අවදානම් වැඩි ගතියක් තිබ්බා ඒ සීක්‍රට් බීච් එකේ එදා තිබ්බ රැල්ල. ඉතින් ඊට පස්සේ අපි පොල්හේනට ආවා. පොල්හේනෙන් නම් මාර ක්‍රවුඩ් එකක් හිටියා. පොල්හේනට ඇවිල්ලා පොල්හේන බීච් එකටත් ආවේ. සීක්‍රට් එක බීච් එකට ඇවිල්ලා බස් එකේ තමයි පොල්හේන බීච් එකට ආවේ. ආන් බස් එකේ ප්‍රයිවට් බස් එකේ ඇවිල්ලා ඔන්න අම්මා තාත්තා දැන් නානමාර අතන නාන්න බැරි වුණානේ හරියට. දැන් පොල්හේන බීච් එකේ නම් මේ ඕකේ අවුලක් නැහැ. ඒක නාන්න පුළුවන් විදිහේ මේ වෙද එකක් තමයි තිබ්බේ. කියන්නේ ඒතර මුහුද සැර නැහැ එතන. මේ මුදායින හිටපු පොඩි බබෙක් මේ වැඩි වලින් ගයක් හදනවා මාලිගාවක්. ලස්සනයි ඉතින් ලස්සනට හදනවා එක. ඉතින් මේ නම් මේ බබා මේක කරන කම්මම් මේ ඔයාලට කියන්නේ මේ ඇත්තටම මේ ඒ ඒරියා එකේ මිනිස්සු ලොකු ප්‍රයිසස් වලින් අපේ ත්‍රිවිල් චාර්ජස් ගන්නවා. හරිද? ඉතින් අපි ඒකට හදිස්සි වෙන්න අර කයිව ත්‍රිවිල් පාක් වල ඉන්න අය තමයි ලොකු ගණන් ගන්න. ඒ කියන්නේ දැන් ඔය සීක්‍රට් බීච් එකට අපි යන්න ගත්තනේ බෑපු බස් ස්ටෑන්ඩ් එකේ හරිම ඇතුලේ පොඩ්ඩ දුරයි තියෙන්නේ. මේ මීටර් 200ක් වත් නැති තරම්ද කොහෙද? ඉතින් රුපියල් 1000ක් ගන්නවා ඒ එක රුටක් යන්න. ඉතින් ඒක ඇත්තටම දැන් Uber එකේ වැටෙන්න නම් මට කියන්න Uber එකේ වැටෙන්න රුපියල් 200ක් විතර තමයි. ඒ වුණාට මෙයාලා මේ රුපියල් 1000ක් ගන්නවා. නමුත් ඔයාලා කරන්න ඕන ට්‍රික් එක තමයි මේ හයර් වලට දුවන අයව සෙට් කරගන්න නැතුව ඔය පාරේ නෝමල් හිස්ට්‍රි වල යනකොට මේකකට අත දාලා පොඩි ගාණක් අඩු කරලා රුපියල් 200කට වගේ 300කට වගේ සෙට් කරගන්න. අපිට රුපියල් 300ක් 1000ක් කියවක රුපියල් 300කට එක ළමෙක් අපිට ගමන මේ ගිහින් දැම්ම අපිව. ඊට පස්සේ ඉතින් ඉන්නේ විදියට ඒ හැම පැත්තටම මේ විදියට තියෙනවා හරිද? ඉතින් ඔයාලා ඒක පොඩ්ඩක් කල්පනා කරලා මේ නිකන් අපේ අප්පට ආඩ සලින් කරන ආස්ති කරගන්න ඕනේ නැහනේ. ඉතින් ඒවා පොඩි ඇත්තට ලාභදායී විදියට ඒ දේවල් කරගන්න පොඩ්ඩක් මොලේ කල්පනා කරලා ඔක්කොයි සීවි වෙන්න.
ඊට පස්සේ දැන් ඔය අපි දැන් ඔය රෑ ගෙස්ට් එකට ඇවිල්ලා ඔය එහා පැත්තේ ෆන්ක්ෂන් එකක් තියෙනවා. එහා පැත්තේ හොටෙල් එකේ කියන්නේ ඒක රෙස්ටුරන්ට් එකක්. ඒකේ ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඔන්න ඒ ඉතින් මියුසික් සද්ද ඇහෙනකොට අපේ අම්මත් පොඩ්ඩක් ඉතින් දන්නේ නැද නටුවා එහෙම ඊට පස්සේ නටුවා ඊට පස්සේ දැන් ඔය අපේ හිටපු හොටෙල් එකට ඔපොසිට් ඉස්සරහා තියෙන බීච් එක. ඉතින් මට හිතුණා නිකන් බීච් එකට ගිහලා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න අතක පොඩ්ඩක් ඩාන්ස් කරන්න ඕනේ කියලා. මේක නම් ස්පීඩ් දාලා තියෙන්නේ. මේ ඉතින් අර බීච් එකට ගිහලා තනියෙන් අපි තුන් දෙනා විතරයි හිටියේ. ඉතින් අර එහා පැත්තේ මේ ෆන්ක්ෂන් එකේ මියුසික් එකට පොඩ්ඩක් ඉතින් නැටුවා. හොඳයි නේ ඇඟටත් පොඩි මේ එක්සර්සයිස් එකක් වෙන්නත් එක්ක කියලා. ඊට පස්සේ ෆන්ක්ෂන් එක තිබ්බ හොටෙල් එක අපි හිටියේ නවාතැන කියන තැන. ගෙස්ට් එක නවාතැන. එතන හරිම ෂෝක්. ඒ කියන්නේ හරිම වර්ත්. ඔය අපි හිටපු නවාතැනට එහා පැත්තේ තියෙන රෙස්ටුරන්ට් එකේ ඒරියා එක හරිම ලස්සනයි එතන. මේ ඒ නවාතැන කියන තැනත් ගාන හරිම වර්ත්. මම ඔය දෙවෙනි පාර එතෙන්ට ගියේ. මේ එතන දැන් මේ පහුවදා උදේ අපි දැන් කන්නර පන්සලට යන්න තමයි හදන්නේ. ඔය ගාල්ල කොටුවේ ඇතුලේ තමයි මේ හොටෙල් එක තියෙන්නේ. ඒ කියන්නේ බස් ස්ටෑන්ඩ් එකත් එක්කම වගේ පොඩ්ඩක් ඇතුලට එන්න ඕනේ. ඔය එන රූට් එක තමයි තියෙන්නේ. මේ දැන් අපි යන්නේ මේ ඔය ගෙස්ට් යන්නේ දැන් බස් ස්ටෑන්ඩ් එකට යන්නේ. ඔන්න ඔය රූට් එකේ එනකොට තමයි ඔය මේ නවාතැන කියන හොටෙල් එක තියෙන්නේ. එතන බුක් කරගන්න හරිම සාධාරණයි. මේ ලොකු ගාණක් නෑ. මට රුපියල් 8,000යි ගියේ. 8,000 කියන්නේ 7,775යි තේ වලටත් එක්ක. අපි තේ විතරයි එකෙන් ගත්තේ. මේ ත්‍රිබල් රූම් එකක් ගත්තේ 7,000යි. ඒ කියන්නේ දවල් 12 ඉඳලා පහවදා දවල් 12 වෙනකොට. ඉතින් ඒක සාධාරණයි ගාණ. අනික මෙක් හොඳ ක්ලීන් හරි පිරිසිදුයි. මේ යාළගේ ලිනන්ස් එක බෙඩ් ෂීට් කොට ඒව වුණත් හරිම හොඳට ක්ලීන් හොඳට වොෂ් කරලා එහෙම හරි පිරිසිදුවට තියෙන්නේ. දැන් අපි දැන් ඔය පාර දිගේ යනවා එදා මේ උදේට මේ බිල්ඩින් එක 1910 හදපු බිල්ඩින් එකක්. මේ ඔය ගොඩනැගිල්ල. ඉතින් හරි නිස්කලංක පරිසරයක් තියෙන මේ ඒ ඇවිදගෙන යනකොට ඉස්සරහා තියෙන්නේ ඔය ග්‍රවුන්ඩ් එක තියෙනවා. මාතර ග්‍රවුන්ඩ් එක. ඔය පන්සලක් තියෙනවා. ඊට පස්සේ දැන් ඔය අපි මාතර කොටුවේ හරි ගත්ත ෆොටෝස් වගේක් ඔය ඩෝස කරන ගාව මේ මාතර යුඩිය රෙස්ට් හවුස් එක පහු කරගෙන මේ ඉස්සරහට එනවා බස් ස්ටෑන්ඩ් එක පැත්තට. ඉතින් මේ ඇත්තටම බස් වලට නම් කරදරයක් නැහැ. බස් ස්ටෑන්ඩ් එක කියන්නේ හොටෙල් එක කිට්ටුවම බස් ස්ටෑන්ඩ් එක තියෙන්නේ. ඒ කියන්නේ මීටර් 100ක්වත් නැත්තනම් පයින් යන්න පුළුවන් විනාඩි 5න් විතර. මේ ඉතින් යනවා බීච් ඒරියා එක පහු කරගෙන ඉස්සරහට යනකොට තියෙන්නේ හයිවේ එක්ස්ප්‍රස් හයිවේ බස් තියෙනවා. අනිත් එහා පැත්තේ තියෙනවා මේ ප්‍රයිවට් බසස් ලංකාවේ හැම තැනකටම එතන ඒ බස් ගමන් කරනවා. ඊට පස්සේ දැන් අපි දැන් ඔහොම ඉස්සරහට යනවා. යනකොට දැන් විදිහට ඔහොම ඉස්සරහට යනවා. බස් ස්ටෑන්ඩ් එකට තමයි යන්නේ අපි. දැන් අපි මේ වවුරු කන්නර පන්සලට තමයි යන්නේ. මේ ලෑස්ති වෙලා සූදානම් වෙලා යන්නේ. ඉතින් යනවා ඔය විදිහට ලස්සන ඒරියා එක මේ බීච් ඒරියා එක යනකොට ලස්සන දර්ශන. අසේ මේ අපේ අම්මත් ඉතින් ෆොටෝස් ටිකක් ගත්තා. දැන් ඕන අපි වවුරු කන්නර පන්සලට ආවා. මේ වවුරු කන්නර පන්සලටත් ආවේ අපි මේ බස් එකේ තමයි ආවේ. ඒ කියන්නේ මාතර ඉඳලා තව ඉස්සරහට යන්න ඕනේ. කොහොම හරි විනාඩි බස් එක යනවා විනාඩි 30ක් 35ක් විතර වගේ යනවා. කිලෝමීටර් මට මතක විදිහට කිලෝමීටර් 30ක් 35ක් වගේද මන්ද තිබ්බේ. මේ ඒ විදිහට බස් එකේ තමයි ඒ ප්‍රයිවට් බස් එකේ තමයි ආවේ මේ වවුරු කන්නර පන්සල. පුංචි කාලේ ආවට පස්සේ කාලෙකින් ආවේ. ඉතින් දැන් ත්‍රිවිල් එකේ වගේ යනවා නම් ඌබර් තිබ්බට ඌබර් තියනවා කිව්වට ඇත්තට මේ පාරවල ඌබර් වැඩ කරන්නේ නැහැ. හරිද? ඒ හින්දා මේ ප්‍රයිවට් බස් එක යන එක තමයි හොඳ. නැත්නම් ත්‍රිවිල් වල යනවා රුපියල් 3-4,000ක් විතර ගන්නවා. ඊට පස්සේ වවුරු කන්නර පන්සල වැඳලා අපි ආවා මේ නිල්වැල්ල බ්ලූ බීච් එකට ආවා. නිල්වැල්ල බ්ලූ බීච් එක මාරම ලස්සනයි. මාරම ලස්සන ලොකේෂන් එකක්.
මේ දින දෙපැත්ත මුහුදු වෙරළ දෙපැත්ත මුහුද තියෙන්නේ. ඒ කියන්නේ ඒ මුහුදු දෙක සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ ඒ කියන්නේ ඒ මුහුදු දෙක දෙපැත්තෙන් වැඩි පවුරක් තියෙන්නේ. ඒ වැඩි පවුර දිගේ දිගටම යන්න ඕනේ මේ බණ වතුර මේ අර අපි ඇත්තටම අනිත් ගිය බීච් වලට වඩා මේකේ වතුර මාර ක්ලියර් නාන්න පුළුවන්. එච්චර ලොකු ගැඹුරක් නැහැ. මේ දෙපැත්තේ වැලි පවුර ඊට පස්සේ වැලි පවුරත් එක්ක මැදින් දිගට යනකොට තියෙන ජංගල් එකක් තියෙන්නේ. අපි ඒ ජංගල් එක උඩටම ගියා. අම්මා නම් ගියේ නෑ තාත්තයි මයි තමයි ගියේ. මේ ඊට පස්සේ වැලි පවුර දෙකේ උඩට යනවා. ඊට පස්සේ ගියාට පස්සේ ඔය තියෙන්නේ ඒ ජංගල් එකේ ඇතුළට යන එක පුදුම ලස්සන ලොකේෂන් තියෙනවා. ඒ බීච් එක එක විදිහට එක භූ දර්ශන වලින් හරිම ලස්සන විදිහට පේනවා. ඇත්තටම මේ අපි සල්ලි වියදම් ලක්ෂ ගණන් සල්ලි වියදම් කරගෙන මොකටද මේ පිටරටවල යන්නේ කියලා හිතනවා. ඇත්තටම මේ බාන ෆොරිනර්ස්ලා ඒ මිනිස්සු ඇවිල්ලා ඒ තනියම ඇවිල්ලා ඔය ලීඩි මම හිතන්නේ තනියම ඇවිල්ලා තියෙන්නේ. ඒ සභා සාන්දරේ විඳිනවා යාළුවා. ඇත්තටම මේ අපි නිකන් මෝඩයෝ වගේ බොරුවට ලක්ෂ කෝටි ගණන් වියදම් කරලා පිටරටවල් වල යනවා මේ ඒ සැප ගන්න. මේ අපේ ලංකාවේ තියෙන සුන්දරත්වයේ සැපවත් බව අපි ඇත්තටම දන්නේ නෑ ලංකාවේ ඉපදිලත්. ඇත්තටම මට ඇත්තටම මේ ටුවර් එකට රුපියල් 20000ක් 23000ක් විතර වගේ තමයි ගියේ. අපි 3 දෙනෙක් ගියේ හින්දා. නැත්තම් මම තනින් වගේ ගියා නම් ඒ වගේ තුනෙන් එකයිනේ යන්නේ. ඉතින් මේ මාරම රුපියල් 20000ක් කියනදී අද කාලේ බැලුවාම අපි ඉතින් නේද අපේ ඒවා අපි ওই පැත්තත් අපේ මානසික පැත්තත් හදාගන්න ලස්සනට ඉන්න ලස්සන ලෝකේ ලස්සන බලන්න රටේ ලස්සන දකින්න. ඉතින් අපි සල්ලි වියදම් කරාට ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් අච්චර වියදම් වෙනවා මෙච්චර වියදම් වෙනවා කීකේ හිත ඉඳලා හරියන්නේ නෑ. අපි මේ මිනිස්සු වශයෙන් ඉපදලා ඉන්නේ මේ රටේ සුන්දරත්වය දකින්න ඕනේ. ඇත්තටම ප්‍රාර්ථනා කරා ඔය මේ බ්ලූ බීච් එකේ ඉඳලා අපි ඊළඟාත්මේ මාව ඇත්තට ඊළඟාත්මේ මිනිස්සෙක් කියලා මේ රටේ මම ලංකාවේ මම ඉපදෙන්නවා කියලා මම ඇත්තටම ප්‍රාර්ථනාවක් කළා. ඒ සබා සෞන්දර්යයේ මුහුද දිහා බලාගෙන මාරම ලස්සනයි. ඉතින් මේ කැලේ ඇතුළට යන්න ඕනේ. ලස්සනයි මේ ඒ කියන්නේ මේ කැලේ ඇතුලෙන් පේනවා ඒ මුහුදෙන් ඒ කියන්නේ ඒ අපි පේන ඒ භූදර්ශන එකිනෙකට වෙනස් මාරම ලස්සනයි හිතා ගන්න බැරි ලස්සනක් තියෙන්නේ කොහොම හරි පොඩි ඒ කියන්නේ ගොඩක් ෆොරිනර්ස් ඇවිල්ලා ඉන්නවා මේ ලස්සන බලන්න. ඉතින් මේ ඒක වචනෙන් කියන්න බෑ. ඔය වීඩියෝස් වලටත් දකින්නටත් වඩා පුදුමාකාර ලස්සනයි. දෑහින් දකින්න එක ගිහිල්ලා ඒ සමීපයට ගිහිල්ලා බලන එක. ඒක නම් වචන නෑ ගැන කියන්න. ඇත්තටම ඔයාලා මේ ගමන් මේ විදිහට යන්න ඕනේ. ශනිකව දැන් ඇත්තටම වාහන කතා කරන් කට්ටි පිටින් යනවනේ ලොකු ගාණක් වියදම් වෙනවනේ. ඉතින් ඇත්තටම මේ විදිහට බජට් ට්‍රිප් එකක් යන්න මේ පාරේ බස් වල යන්න හොඳට වාඩිලා යන්න පුළුවන් සෙනග අඩුයි. හොඳට වාඩිලා යන්න පුළුවන් මේ අපි නෝමල් බස් එකක් නඩයක් ගියත් ওই විදිහටනේ ඉතින් යන්නේ ආයෙත් 아무තු දෙයක් වෙන්නේ නැහැනේ. මේ බස් එක ප්‍රයිවට් බස් එක ගැන හරි පොඩි ගාණක් යන්නේ රුපියල් එක්කෙනෙකුට රුපියල් 120ක් වගේයි මාතර ඉඳලා මේ මෙතෙන්ට එන්න. මාතර ටවුන් එකේ ඉඳලා මේ ඒ විදිහට දැන් මේ අපි මේ ඒ ජංගල් එක මැදින් ඇවිදගෙන යනවා. හැබැයි මේ 3 wheel hire වලට යනවා නම් පොඩ්ඩක් ඒක පරිස්සම් වෙන්න ඕනේ ඔයාලා. මම මේ ඔයගොල්ලෝ බීච් එකේ දැන් මේ පාරේ ඇවිදන් යනක මම මේ කියන්නේ මේ එක අය අනවශ්‍ය විදිහට සල්ලි කඩා ගන්න බලනවා. ඒ කියන්නේ කඩා ගන්න බලනවා නෙමෙයි. ඉතින් අර ඒකත් එයාලගේ වෘත්තිය තමයි. ඉතින් මිනිස්සුත් හම්බ කරගන්න ඒකෙන් ජීවත් වෙන්නේ. ඒ කියන්නේ අනවශ්‍ය විදිහට ලොකු ගණන් ගන්නවානේ. ඉතින් අර ඒවට අහු වෙන්න එපා. ඉතින් අර පොඩ්ඩක් ඒ මිනිස්සුන්ගේ දිහා බලලා හොඳ මිනිස්සෙක් වගේ නම් ඒගොල්ලෝ සාධාරණ කරන මිනිස්සු ගොඩක් ඉන්නවා. ඇත්තටම මට මේ ටුවර් එකේදී මේ ඔය 3 wheel වල අපි තැන් කීප තැනකට ගියා. හරිම සාධාරණ මිනිස්සු මට හම්බ වුණා. ඒක අපේ වෙලාව වෙන්නේ නැති. බලන්න මේ වගේ ලස්සනයි. මේ බලන්න මෙතන තියෙන ලස්සන මේ ලොකේෂන් එක හරිම ලස්සනයි. ඉතින් ෆොටෝස් ගන්න, වීඩියෝස් ගන්න, ලංකාවේ ලස්සන දකින්න මාරම වටිනවා ඇත්තටම. මේවා දැහින් දකින්න ඕගොල්ලෝ. අපි මේ හැංගිච්ච තැන් නොඉඳුල් තැන් මේවල අපේ රටේ
මටත් මෙතන මේ මගේ ඔෆිස් එකේ යාළුවෙක් කියලා තමයි ඇත්තටම ගියේ. එයාටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ ශානි ඔයාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මට මේ තැන් ගැන කිව්වට. ඔයිට කලින් මම මාසෙකට කලින් ගියා ඔය මාතර ඔෆිස් එකේ වැඩකට අපි ආවා. නමුත් මේ අපිට ඇත්තටම ඉතින් එහෙම ආවට අර මේ වගේ තැන්වලට යන්න බැරි වුණා. ඉතින් මං ඒක හිතේ තියාගෙන ඒක මගේ ඩ්‍රීම් එකක් තිබ්බා ගෙදර කට්ටියව එක්කගෙන මේ එයාලා එක්කන් එන්න ඕනේ කියලා. ඉතින් මං ඒ කියන්නේ ඇත්තටම සෙනසුරාදා තමයි හිතුවේ සෙනසුරාදාම ටක් ගාලා ගෙදර කට්ටියට කිව්වා ලෑස්ති වෙන්න කියලා. මේ ඇත්තටම මේ ගමන එක්කගෙන ආවා. හරි සතුටු වුණා. ඉතින් අපේ ගෙදර අම්මයි තාත්තයිත් ඉතින් එයාලව එහෙම දෙයක් කරන්න මේ එක්කගෙන ගියාට මේ වගේ සුන්දරත්වයක් අත්විඳින්න එකරගෙන ගියාට මේ දෙන්න ෆොටෝස් අරගෙන ඉතින් මේ අතරම ෆොරිනර්ස්ලා එහෙම ගොඩාක් ඉන්නවා මේ වගේ තැන්වල. යාලා එන්ජොයි කරනවා මේ කියන්නේ ඔව් මේ තැඹිලි ගෙඩියක් ගත්තා බොන්න. එතන තියෙනවා තැඹිලි එහෙම ලස්සන විදියට කරනවා. දැන් මේ අපි මේ ආයි බස් එකේ නැගලා මේ එනවා ප්‍රයිවට් බස් එකේ නැගලා ආයි ගෙස්ට් එකට ආවා. දැන් මේ අපි යන්න ලෑස්ති වෙන්න බඩුත් පැක් කරගෙන යන්න තමයි දැන් මේ ලෑස්තිය. දවල්ට පොඩි කඩයකින් කෑම අරගෙන කෑවා මේ සාමාන්‍ය විදිහට කෑවා. කාලා දැන් මේ අපි යන්න තමයි ලෑස්ති වෙන්නේ. හරිම ලස්සන ගමනක්. ඔයාලත් මේ වගේ ගමනක් ඇත්තටම ඕගනයිස් කරගෙන යන්න. අතේ සල්ලි තියෙන වෙලාවට කී හරි පොඩ හරි ඉතුරු කරලා එකතු කරලා. ඉතින් ඇත්තටම මේ වගේ ගමනක් පවුලේ කට්ටියත් එක්ක යන්න අඩු බජට් එකකට යන්න පුළුවන්. ඇත්තට මේ විදිහට ක්‍රම තියෙනවා මේ ලොකු. ඉතින් බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක නරඹුවාට. ආයි ලස්සන තවත් වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බ වෙන්න එන්නම්. එහෙනම් ඔයාලට ගොඩක් ස්තුතියි. සතුටින් පරිස්සමින් ඉන්න. බයි. සරණයි.